හෙලෝ වැඩි වැඩ නැතුව පොලොස් මාළුවක් පහසුවෙන්ම රසට පාටට උයා ගන්න හැටි දැනගන්න කැමති නම් බලන්න මේ වීඩියෝ එක ඉවරනකම්ම මතක ඇතුව subscribe කරන්න තවත් ඔයාලට රස වීඩියෝ බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ප්‍රමාණයේ පොලොස් ගෙඩියක් මම මේ විදිහේ පෙති පෙති වලට රවුමට කපා ගත්තා. ඊළඟට කපාගත්ත පොඩි කෑලි වලත් මම උඩ යට දෙපැත්තෙම කැපුම් පාරවල් තියාගත්තා. ඒ කපාගත්ත පොලොස් කෑලි වලට මම ලුණු තේ හැඳි 2යි, කහ කුඩු තේ හැඳි කාලයි, මිරිස් කුඩු තේ හැඳි 2ක් එකතු කරලා අමු 3-5 තේ හැඳි 4ක් විතර එකතු කරගෙන මේ සේරම එක්ක පොලොස් කෑලි ටික හොඳට දවට ගත්තා. ඉතින් ඊළඟට මම කළේ පොලොස් වලට අවශ්‍ය කරන ලුණු මිරිස් සුදු ලුණු කපාගත් එක. ඉතින් මම ලොකු ලුණු ගෙඩියකින් හරියටම භාගයක් මේ විදිහට පොඩිවට කපා ගත්තා. අමු මිරිසුත් මම චූටි කෑලි වලට කරල් 5ක් විතර කපා ගත්තා. සුදු ලුණු බික් 5ක් විතර තලලා මේ විදිහට චූටි කෑලි වලට හොඳට පොඩි වෙන්න කපා ගත්තා. ඊළඟට රම්පේ කරපිංචත් මම මේ විදිහට කරපිංච ටික අතින් කඩලා පොඩි කරලා තියාගත්තා. ඊළඟට කුරුඳු වෙනසල් කරාඹු නැටි එක ගොරක කෑලි 5ක් විතර මෙන්න මේ ප්‍රමාණයෙන් තමයි ඔක්කොම අරගත්තේ. ඊළඟට මම ගාගත්ත ලොකු පොල් ගෙඩියේ පොල් වලට වතුර අඬු කෝප්ප 3ක් එකතු කරලා හොඳට මිටිකිරි ප්‍රමාණයක් මෙන්න මේ ප්‍රමාණයෙන් මිටිකිරි අරගත්තා. ඒ විදිහටම මම තවත් වතුර අඬු කෝප්ප 3ක් එකතු කරලා දියකිරි ප්‍රමාණයකුත් ඒ ප්‍රමාණයෙන්ම හදාගත්තා. දැන් ඇතිලියකට තෙල් මේස හැඳි 2ක් එකතු කරලා අබ ටිකක් එකතු කරා. අබ ටික පිපිරෙනකොට මම කපාගත්ත සුදු ලුණු ටික, ලුණු ටික, අමු මිරිස් ටික, රම්පේ කරපිංචා එක කුරුඳු කෑලි ටික මේ විදිහට එකතු කරගත්තා. දැන් හොඳට ටෙම්පරාදුවේ කවලම් කළා. එනසල් ටිකත් මම එකතු කරගත්තා. දැන් මේ ටෙම්පරාදුවට මම තවත් මිරිස් කුඩු තේ හැඳි 2ක් එකතු කරලා හොඳට කවලම් කරගත්තා. මේකෙන් ලස්සන පාටක් පොලොස් එකට අපිට ගන්න පුළුවන්. දැන් අවසානට මම පොලොස් කෑලි ටිකත් මේ විදිහට එකතු කරලා ටෙම්පරාදුවේ හොඳට කවලම් කරගත්තා. ඊළඟට මම කරේ දියකිරි ප්‍රමාණය එකතු කරන එක. දියකිරි ටික එකතු කරලා පොඩ්ඩක් කවලම් කරන ගමන් අවසානයේට මම ගොරක කෑලි කීපයක් මේ විදිහට පොලොස් මාළුවට එකතු කරගත්තා. පොඩ්ඩක් තවත් කවලම් කරලා ඉවර වෙලා මේ විදිහට පියනකින් වහලා තැම්බෙන්න තියාගත්තා. මේ තැම්බෙන අතර වාරයේදී පොලොස් මාළුව ඊළඟට මේ හොඳටම කිරි හිඳුනට පස්සේ මිටි කිරි එකතු කරන විදිහ මිටි කිරි ටික හොඳට එකතු කරා මම. ඒ මිටි කිරි ප්‍රමාණය මට ප්‍රමාණවත් වුණා. දැන් මේ තමයි අවසානයේට පොලොස් මාළුව උතුරගෙන ලස්සන පාටට ඒ වගේම හරිම රසට පොලොස් සැඹුලක් උයාගත්තා මම. ඉතින් එහෙනම් මේ විදිහට වැඩි වැඩ නැතුව පොලොස් මාළුවක් උයා ගන්න ඔයාලත් try කරලා බලන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.